Assalamualaikum warahmatullahi wabarakatuh my dear brothers and sisters. මේ එපිසෝඩ් එකේ අපි මේ කුර්ආන් එක සම්බන්ධ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගමු. කවද්ද මේක හෙළිදරව් කරේ? අවුරුදු 1400කට කලින් month of Ramadan එකේදී කියන්නේ රමලාන් මාසයේදී ලීලතුල් කදර් කියන උතුම් වූ දේවාශිර්වාදයේ ලත් රාත්‍රියේදී. කවුරුන් විසින්ද මේක හෙළිදරව් කරේ? ඔබ මා ඇතුළු මේ ලෝක සියලු ජීවීන් බීකර ਸਰව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලා විසින්. කාටද මේක හෙළිදරව් කරේ? මුළු මහත් මිනිස් සංහතියටම. කවුරු හරහාද මේක එළිදරව් කරේ? The last and final messenger, ඒ කියන්නේ අන්තිම අවසාන පණිවිඩ කරුවන Prophet Muhammad sallallahu alaihi wasallam තුමාණන් හරහා. ඒ කියන්නේ ලෝක ප්‍රථම මනුස්සයා වෙන ඇඩම්ගේ සිට ආදම් අලයිහිස් සලාම් කියලා අපි හඳුන්වනවා. Prophet Muhammad sallallahu alaihi wasallam තුමාණන් දක්වා messengers-ලා 1,24,000කට අධික ප්‍රමාණයක් යවා ඇති බව පවසනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ආදම් අලයිහිස් සලාම්, ඇඩම්, ඉබ්‍රාහිම් අලයිහිස් සලාම්, බයිබලයේ ඉබ්‍රාහිම් කියලා සඳහන් වෙනවා. ඒ වගේම මෝසස් Musa alayhis salam කියලා කුරානයේ සඳහන් වෙනවා. Jesus Isa alayhis salam කියලා කුරානයේ සඳහන් වෙනවා. මේ විදිහට prophets like 1,24,000කට අධික ප්‍රමාණයක් යවා ඇති බව ප්‍රකාශ කිරීමක් කරනවා. ඒ වගේම ඉස්ලාමීය විද්වතුන් අතර ඉස්ලාමීය මහාචාර්යවරුන් අතර මතවාදයක් පවතිනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ පවා මේ 1,24,000ට include කියන එක. සාමාන්‍යයෙන් සම්පූර්ණ කුරාන් එකම රිවීල් කරලා ඒ කියන්නේ හෙළිදරව් කරලා ඉවර කරන්න අවුරුදු 23 කාලයක් ගත වුණ අතර මක්කා නගරයේදී අවුරුදු 13 කාලයකුත් මදීනා නගරයේදී අවුරුදු 10ක කාලයකුත් ගත වීමක් වුණා. ඒතකොට මක්කා නගරයේ හෙළිදරව් වෙච්ච කුර්ආනික් වර්සස් වලට අපි කියනවා මක්කී සූරාස් කියලා. මදීනාවේ හෙළිදරව් වෙච්ච කුර්ආනික් වර්සස් වලට අපි කියනවා මදනී සූරාස් කියලා. ඒතකොට කුර්ආනයේ පවතින number of chapters ගාන ගත්තොත් chapters 114ක් තියෙනවා. ඒතකොට chapters වලට අපි කියන Arabic word එකකින් කියනවා සූර් කියලා. එක chapter එකකට අපි කියනවා සූරා කියලා. ඒ වගේම number of verses ගාන ගත්තොත් approximately 6666ක් පමණ තියෙනවා. ඒතකොට verses වලට Arabic term එකේ කියන්නේ ආයත් කියලා. එක verse එකට කියනවා ආයා කියලා. ඒකට මාවුම් බැතුළු මේ සියලුම ජීවීන් නිර්මාණය කරන ලද අල්ලාහ් සුබ්හානහු වතාලා විසින් කුර්ආනය හරහා මේ මනුෂ්‍ය වර්ගයව විවිධ කාණ්ඩ වලට බෙදා වෙන් කරලා තියෙනවා. පළවෙනි කොටාශය තමයි මුස්ලිම් වරු. The submitters කියලා අපි කියනවා. ඒ කියන්නේ කුර්ආනය පිළිගත් කට්ටිය, කුර්ආනයේ verses විශ්වාස කරන කට්ටිය, ප්‍රොෆෙට් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් last and final messenger කෙනෙක් විදිහට පිළිගන්න කට්ටිය. අල්ලාහ් සුබ්හානහු වතාලා තමයි අපි බී කරේ. right ඊට කලින් හිටපු ප්‍රොෆෙට්ස් ලව පිළිගන්න කට්ටිය. මෙන්න මේගොල්ලෝ මුස්ලිම් වරු ඇටියට පිළිගන්න. ඊළඟ කට්ටිය තමයි මුක්මීන් වරු. මුක්මීන් වරු කියන්නේ සම්පූර්ණයෙන්ම කුර්ආනයේ ආධාරලා ඒකට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන මෙලොව සහ පරලොව ජීවිතය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නා කට්ටිය තමයි මේ මුක්මීන් වරු. මේගොල්ලන්ට අපි කියනවා විශ්වාසවන්තයින්, believers. ඒ කියන්නේ කිසිම සැකයක් නැතුව විශ්වාස කරනවා කුර්ආනයේ සම්පූර්ණයෙන්. තව කට්ටියක් ඉන්න මුර්තද්. ඒගොල්ලන්ට කියනවා apostate. ඒ කියන්නේ ඉස්ලාමයේ වැළඳගෙන ඊට පස්සේ ඒ ඉස්ලාමයේ හත හැරලා වෙන යම් ආගමක් පිළිපදන කට්ටියට මුර්තද් කියලා කියනවා. තව කට්ටියක් ඉන්නවා මුෂ්රික්. ඒ කියන්නේ තමන්ව බිහි කරපු අල්ලාහ් සුබ්හානහු වතාලාව හැර වෙන යම් දෙයක් නමදින කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන් මුෂ්රික් කියලා හඳුන්වනවා. එතකොට ඔබ දකින්න ඇති හිරට වඳින කට්ටිය, හඳට වඳින කට්ටිය, විවිධ දේවල් වලට වඳින නමදින කට්ටිය ඉන්නවා. මේගොල්ලන් මුෂ්රික්ස් කියලා අල්ලාහ් කුර්ආනයේ සඳහන් කිරීමක් කරනවා. තව කට්ටියක් ඉන්නවා කාෆිර්. ඒ කියන්නේ non believers. දැන් ඔන්න කුර්ආනයේ සම්බන්ධව මම පැහැදිලි කිරීමක් කරනවා. නමුත් මේකේ තියෙන verses, මේකේ තියෙන යථාර්ථය ඒක පිළිගන්නේ, ඒක විශ්වාස කරන්නේ. මේ වගේ විශ්වාස කරන්නේ නැති කට්ටියට කියනවා කාෆිර් කියලා.